Look to the right side again. Yes. Just look. Yeah. Okay. Hi, welcome back to my YouTube channel. ඔනේ ඉතින් බාලි ගියපු ගමනේ සෙකන්ඩ් වීඩියෝ එක මම ගේනවා කියලා ප්‍රොමිස් වුණානේ. දැන් ඒ වීඩියෝ එක ගේන්න තමයි යන්නේ. මේ තැන Instagram friendly location එකක්. මෙතෙන්ට ගොඩක් අය එන්නේ ඔන්න ඔය විදියට Instagram එහෙම focus කරලා photos ගන්න තමයි. ඇත්තටම මෙතන යාලා ලස්සනට හදලා තියෙනවා. මෙහෙම තැන් කීපයක්ම තියෙනවා try කරන්න පුළුවන්. මෙතන හරිම ලස්සනයි. මෙතනදී නම් මට දැනුනේ හරියට මම ලංකාවේ ඉන්නා වගේ. මේක ලංකාවේ අර කුඹුරු හැබැයි හෙල්මලු ක්‍රමයට වගා කරලා තියෙන ලස්සන පරිසරයක් තියෙන ගමනක් වගේ. මිනිස්සු මෙතන ජීවත් වෙනවා මං හිතන්නේ කීප දෙනෙක්. මෙතන විශේෂම දේ තමයි මේක UNESCO World Heritage එකක් විදියට තමයි සැලකෙන්නේ. මේ ටනාලට් කියන තැනට හරිම ලස්සනට සන්සෙට් වීව් එක බලා ගන්න පුළුවන් මේ හවස් වෙලාවට ආවොත්. මෙතන විශේෂත්වය තමයි මෙතන තියෙනවා හින්දු ටෙම්පල් එකක්. ගොඩක් අය එතනින් බ්ලෙසින්ස් ලබා ගන්නවා. ඒ වගේම මෙතන තියෙන වීව් එකටත් හුඟක් සංචාරකයෝ මේ ස්ථානය බලන්න එනවා. මේ බීච් එක ගොඩක් ප්‍රසිද්ධයි කියන්නේ සර්ෆින් කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ බිගිනර්ස්ලට වගේ මෙතන ගොඩක් හොඳයි කියලා කියනවා. ඒ හින්දා මම හිතන්නේ සර්ෆින් කරන්න කැමති බිගිනර්ස්ලා මෙතනට ගොඩක් එනවා සංචාරකයෝ විශේෂයෙන්ම. මෙතන විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔය ඔතන තියලා තියෙන චෙයාස්. හට්ටට තියලා තියෙන චෙයාස් ෆ්‍රී නැහැ. මට මතක විදියට ඉන්දුනීසියන් රුපියල් 50000ක්ද කොහෙද ගන්නවා එක පර්සන් කෙනෙක්ට. Nona minta dansa
don't forget borrow umbrella ya. මේ නුස දුවාවල ඔයාලට වෝටර් ඇක්ටිවිටීස් ගොඩක් කරන්න පුළුවන්. එතන පැකේජස් නවා සී වෝකින්, බනානා බෝට්, ඩෝනට් බෝට්, පැරාසේලින් වගේ දේවල් කරන්න පුළුවන්. මම ළඟ ඒ ඔක්කොගෙම වීඩියෝස් නම් මෙතන නැහැ. පාලියන ගොඩක් සංචාරකයා අතර ඉතාමත් ප්‍රසිද්ධ තැනක් ගත්ත තවත් අංගයක් තමයි මේ කෙචක් ඩාන්ස් කියන එක. ඇත්තටම ඔයාලා දන්නවද මේ කෙචක් ඩාන්ස් කියන්නේ මෙයාලා මෙතන පෙන්වන්නේ මොකක්ද කියලා? මෙතන පෙන්වන්නේ ඇත්තටම රාමායනය. ඔය ඔතන පෙන්වන්නේ රාම සහ සීතව. බලන් ඉන්නකෝ කතාව එයාලට තේරෙනවද කියලා.
මේ ෂෝ එක ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේකේ ලස්සනම ෂෝ එක කියන්නේ ඉර බැහැගෙන යන වෙලාවට තියෙන ෂෝ එක. මට ඇත්තටම වෙලාව නම් මතක නැහැ. හැබැයි මේක ෆුලි බුක් වෙනවා. ඊට පස්සෙත් ෂෝ එකක් තියෙනවා. අපිට ටිකට් ගන්න පුළුවන් උනේ ඊට පස්සේ තියෙන ෂෝ එකට. හැබැයි ඒකත් ෆුලි බුක්ඩ් වෙනවා. ඉතින් ඒක නිසා සමහර අය මෙතන පැය 4කට විතර කලින් ඉඳන් පොලිමේ හිටියා කියලාත් කිව්වා. ඒක නිසා යනවා නම් කලින් ඔන්ලයින් බුක් කරලා යන්න මෙතන මේ ෂෝ එක බලන්න. මං හිතන්නේ හනුමා ලංකාපුරයේ ගිනි තැබීම තමයි මේගොල්ලෝ පෙන්වන්නේ. ඇත්තටම බාලි කියන්නේ මං හිතන්නේ මේ කතාවට කිසිම සම්බන්ධයක් නැති රටක්. ඒත් එයාලා මේ විදියට රාමායනය බලන් ඇත්තටම බාලි කියන රටේ මාකටිං ගැන නම් එයාලා හුඟක් හිතලා තියෙනවා. ඉතින් මටත් හිතුණා මේ වෙලාවේ අපේ රටෙත් සංස්කෘතික වටිනාකමක් තියෙන අංග මේ විදියට විදේශිකයන්ට පෙන්වන්න රංග භූමියක් හදන්න පුළුවන් නම් ලංකාවේ ඉන්න කෙනෙක්ට ඇත්තටම සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වේවි කියලා හිතන අපේ අනන්‍ය දේවල් පෙන්වන්න පුළුවන් සංචාරකයන්ට. Dar valanda lá o ඔන්න ඉතින් මෙතනින් බාලිවල සෙකන්ඩ් වීඩියෝ එක ඉවර වෙනවා. මේ වගේ වීඩියෝස් බලන්න කැමති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් බාලිවල තර්ඩ් වීඩියෝ එක නම් හරිම විශේෂ එකක් වේවි. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.